වගේ පද්ධතියක් ගත්තම අපේ වැඩ කොටස කරන ප්‍රධාන අරමුණක් තියෙනවා. සිලින්ඩර් එහා මෙහා කිරීම, එසවීම, පහත් කිරීම, ප්‍රෙෂර් කිරීම, කැපීම වැනි ක්‍රියා. එම වැඩ කොටස වෙනුවෙන් උපකරණ තියෙනවා. එම උපකරණ කියන්නේ පොම්බ, වෑල්, සිලින්ඩර් වැනි දේවල්. එම උපකරණ සම්බන්ධ කරලා අඳින මාර්ගවලට තමයි අපි ප්‍රධාන මාර්ග කියලා හඳුන්වන්නේ. අපි කතා කරපු ප්‍රධාන අරමුණ වෙනුවෙන් ක්‍රියා කරන උපකරණ වැඩ කිරීමටත් සමහර අවස්ථාවලදී හයිඩ්‍රොලික් ලයින් යොදා ගන්නවා. ඒ ප්‍රධාන අරමුණට නොවේ, වෑල් එකේ ක්‍රියාකාරීත්වයට. ඉතින් එම නිසා අපි එම මාර්ග අතුරු වැඩ කොටසකට දක්වන නිසාම අපි ඒවා වෙනසක් ඇතුව දක්වනවා. කඩ ඉරි වලින්. ඉතින් කඩ ඉරි වලින් දක්වන්නේ අතුරු මාර්ග. අපි පරිපත්ත සටහන් අඳිද්දී අපිට හම්බ වෙනවා මාර්ග දෙකක් එකට එක හම්බ වෙන අවස්ථාවක්. හරියට නිකන් හන්දියක් වගේ. ඉතින් අපි සර්කිට් අඳිද්දී එහෙම හම්බ වෙන එක අවස්ථාවක ඒ හම්බ වෙන තැන සම්බන්ධ නම් අපි එක පාට කරනවා. ඒකේ සම්බන්ධ නැති අවස්ථාව, කියන්නේ පන්නල යන අවස්ථාව අපි පාට නොකර දක්වනවා. අපි අඳින තව විදියකදී දක්වන්නේ මෙන්න මේ ආකාරයෙන්. සම්බන්ධ අවස්ථාව පාට කරන්නේත් නැහැ. හැබැයි සම්බන්ධ නොවන පන්නල යන අවස්ථාව අපි නිකන් කමා ලකුණක් වගේ උඩින් පන්නල යන විදියට සටහන් කරනවා. ඔබ මේ පෙන්නන රූප සටහන් හොඳට බලන්න. මේ රූප සටහන් වලින් ඔබට එය හොඳටම අවබෝධ කරගන්න පුළුවන්. පරිපත සටහනක මේ වගේ ඊතලයක් යොදා තියෙනවා නම් ඒ කියන්නේ එම දිශාවටම ගමන් කරනවා කියන අර්ථය තමයි. මොනවද මේ ඒ දිශාවට ගමන් කරන්නේ? අපි කතා කරන්නේ හයිඩ්‍රොලික් ගැන. ඉතින් හයිඩ්‍රොලික් කල එම දිශාවටම ගමන් කරන්නේ ඔයිල්, පීඩනය, බලය, ශක්තිය. තවත් පෙන්වන්න පුළුවන් යම්කිසි දෙයක් පෙන්වීමටත් ඊතලයක් මාර්ගයෙන් පෙන්වන්න පුළුවන්. රූප සටහනේ දක්වා ඇති අන්දමට පරිපත සටහනක ප්‍රධාන මාර්ගයක් අවසානයේ හරහට අඳින ඉරි කෑල්ලක් හෝ යොදන ලදන කතිර ලකුණකින් සඳහන් කරලා තියෙන්නේ මාර්ගයේ වසා ඇත. මෙහිදී තව හැඳින්වීමක් කරන්න පුළුවන්. ඒ තමයි මාර්ගයේ වසා ඇත වගේම මාර්ගයේ සංවෘතයි. සංවෘතයි කියලා හඳුන්වන්නේ අපි හයිඩ්‍රොලික් වල නිතරම කතා කරන වචනයක් තමයි මේ සංවෘතයි කියන එක. ක්ලෝස් සර්කිට් කියන එක. ඇරලා තියෙනවා නම් ඕපන් සර්කිට්, වහලා තියෙනවා නම් ක්ලෝස් සර්කිට්. ඔබට මේ ක්ලෝස් සර්කිට් කියන්නේ මොකද්ද? සංවෘත පරිපතයක් කියන්නේ මොකද්ද කියලා ඉදිරි පාඩම් වලදී හොඳට දැනගන්න පුළුවන්. වෙන්කර දැක්වීමක් හෝ අවස්ථාවක් යම්කිසි උපකරණයක් සංකේතයක් පෙන්වීමේදී එම උපකරණය පද්ධතියට වෙන වෙනස පෙන්වීමට අපි වෙන් කළා දක්වනවා. ඒ කොටු ආකාරයෙන් හෝ වෘතයක් ආකාරයෙන් වෙන් කළා පෙන්වන්න පුළුවන්. මෙම වෙන්කර දැක්වීමක් ඇතුළත පද්ධතියට වෙන වෙනස්කම ඊටම නිර්මාණශීලීව සඳහන් කළා දක්වනවා. වෙන් කළා දක්වන්නේ පද්ධතියක සිදුවන යම්කිසි අවස්ථාවක්. ඉතින් මේ පද්ධතියේ වෙනස්කමකට භාජනය වෙනවා කියලා පෙන්වන්න තමයි මේ වෙන් කළා දක්වන්නේ. ඉතින් යම්කිසි අවස්ථාවක් නම් වෙන් කළා දක්වලා පෙන්වන්නේ වෙන්කර දැක්වීම ගණන මත අවස්ථා ගාන ඔබට දැනගන්න පුළුවන්. ප්‍රධාන මාර්ගයේ අර්ථ ෘත දෙකක් රූපයේ සටහන්ව ඇති ආකාරයට පිටා ඇස්නම් එයින් පෙන්වන්නේ මාර්ගයේ පටුයි කියන එක. ඒ කියන්නේ එතනින් වේගය පාලනය වෙනවා කියන එක. ඒ කියන්නේ ෆ්ලෝ කන්ට්‍රෝල්. ෆ්ලෝ එක පාලනය කරන අවස්ථාවක් පෙන්වීමටයි මේ වගේ සංකේතයකින් පෙන්වන්නේ. අපි ඊළඟට අඳුරගමු සීරු මාරු කරන අවස්ථාව. යම්කිසි ප්‍රධාන මාර්ගයක හෝ යම්කිසි දක්වන රූප සටහනක හරහට අඳින ලද ඊ හිසක් සහිත ඉරකින් පෙන්වන්නේ සීරු මාරු කරනවා. ඒ කියන්නේ කන්ට්‍රෝල් කරනවා, ඇඩ්ජස්ට් කරනවා කියන එක තමයි එයින් පෙන්වන්නේ. රූප සටහනේ ආකාරයට වෙන්කර දැක්වීමක්. ඒ කියන්නේ උඩින් විවෘත කරන ලද එයින් පෙන්වන්නේ භාජනයක් හෝ යම්කිසි දෙයක් පිරවිය හැකි බවයි. අපි මේ විදිහට භාවිතා කරන ඔයිල් ටැංකිය පෙන්වන්න. යම්කිසි වෙන්කර දැක්වීමක් එම වෙනසට භාජනය වී නැවතත් තිබුණු අවස්ථාවට පැමිණෙනවා කියන අර්ථය පෙන්වීමට මෙම රූප සටහනේ ඇති ආකාරයට ස්ක්‍රීන් එකක සංකේතයකින් පෙන්වා දක්වනවා. ඔව් දැන් අපි සියලුම ටූල්ස් ඉගෙනගෙන අවසන්. දැන් අපිට තියෙන්නේ මේ ඉගෙනගත්තු ටූල්ස් භාවිතා කරලා උපකරණ සහ පරිපත නිර්මාණය කරන්නයි. අපි ඉදිරි පාඩම්වලදී උපකරණත් උපකරණ භාවිතය පිළිබඳවත් ඉගෙන ගනිමු. ඒ වගේම ඔබගේ අදහස් සහ ගැටලු ඇතනම් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා.